Hello guys, welcome back to Raspberry Cakes. ඔන්න අද මම ඔයාලට අරන් ආවා මේක නම් ඇත්තටම මම මාසයකට විතර කලින් හදපු කේක් එකක්. මගේ තිබ්බ වැඩයි ඒවයි මේවයි එක මට වොයිස් කරන්න බැරි වෙච්ච කේක් එකක්. මේක එයාගේ රටේ ඉන්න දුව එයාගේ අම්මට හදලා එවපු කේක් එකක්. ඒ කේක් එක නම් හැදුවේ ග්‍රෑම් 750ක්. ඒ වගේම කප් කේක් 6ක්. මේක හදන වෙලාවේ හොඳටම වහිනවා. ඔයාලට මම පොඩි වීඩියෝ එකක් දැම්මා. සෑහෙන වැස්ස වෙලාවේ තමයි මම කේක් එක හැදුවේ. වැස්ස වෙලාවේ හැදුවයි කියලා හරි අවුව වෙලාවේ හැදුවයි කියලා හරි අපේ කේක් වල කිසිම ක්වොලිටි අඩුවීමක් වෙන්නේ නැහැ ඇත්තටම. මම මේක වොයිස් කරනකොට ඔයගොල්ලන්ට පාරේ සද්ද නම් ඇහෙයි. මොකද අපේ ගෙවල් තියෙන්නේ කෙලිම ප්‍රධාන පාරක් ළඟ. ඒ හින්දා ගොඩාක් සද්ද බද්ද ඇහෙනවා වොයිස් කරනකොට. ඒකට නම් සමා වෙන්න. මම මේ කේක් එක ඩිලිවර් කරේ වත්තලට. ඔයාලටත් පුළුවන් ඔයගොල්ලොන්ගේ පන්දිනවලට එතකොට මොකක් හරි පාටි එකක්, ඇනිවර්සරි, වෙඩින් ඒ හැම එකකටම අපෙන් කේක් ගන්න. මම මේකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මගේ කන්ටැක්ට් නම්බර් එක. අපි සියලුම ඒ කියන්නේ ගම්පහ, ගණේමුල්ල, රාගම, වත්තල, මහබාගේ මේ හැම තැනටම ඩිලිවර් කරනවා. හෙලෝ ගයිස්, ඇත්තටම මේකේ වොයිස් කරනකොට මට අකරතැබ්බ සිද්ධ වුණා. මම දැන් ඊයේ වොයිස් කරනකොට ඒකේ වොයිස් එකේ භාගයයි තියෙන්නේ. ඉතින් දැන් ඒකේ ඉතුරු ටික අද කරන්න වුණා. ඒ වගේ මගේ මම මේ දවස්වල හදපු කේක් ගොඩාක් එක තැන හිර වෙලා තියෙනවා වොයිස් කරගන්න බැරුව. මම හොටෙල් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එකක් කරනවා. ඉතින් ඒකේ ක්ලාසස් උත් එක්ක ඒකේ එක්සෑම් තියෙනවා දැන් මට මේ මාසේ. ඉතින් ඒවත් එක්ක ටිකක් අමාරුයි මේකේ වොයිස් කරන්න. ඉතින් මං කේක් එක හදලා එක්කෝ සති දෙකක්, සතියක්, මාසයක් විතර ගිහින් තමයි ගොඩාක් වොයිස් කරන්නේ. ඉතින් එතකොට මට සතියට එකක් වගේ තමයි දැනෙන්නේ වොයිස් කරලා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් අපෙන් කේක් ගන්න. මගේ නම්බර් එක 071 29 68 801. මේ නම්බර් එකෙන් WhatsApp ඉන්නවා. කොළඹ අවට, එතකොට ගම්පහ, රාගම, ගණේමුල්ල, ජායල මේ හැමතැනටම අපි ඩිලිවර් කරනවා. ඔයගොල්ලන්ට ඇවිල්ලා අරන් යන්නත් පුළුවන්. නැත්තම් අපි ගෙනන් දෙනවා. එහෙම නැත්තම් ළඟපාත නම් මට පික් මේ එක හරහා ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. ඉතින් ඔයාලගේ බර්ත්ඩේ වලට ඔයාලගේ මොන හරි ෆන්ක්ෂන්ස් තියෙනවා නම් අපිට කතා කරන්න. සාමාන්‍යයෙන් මම කේක් එකක් හදද්දී ෆුල් සීරියස් හදන්නේ. ඒකටම බැහි වෙලා වගේ. මොකද ඒ කියන්නේ මම ෆෝන් එකකින් කේක් එක හදනවා, වීඩියෝ කරන ගමන් තමයි කරන්නේ. එතකොට මගේ ඔළුවට සමහර වෙලාවට ඒ කියන්නේ කේකේ ඩිසයින් එක බලාගත්තත් යන ප්‍රමාණය අඩුයි. සමහර වෙලාවට මම මගේ එකෙන් අම්මගේ එකට ෆොටෝ එක සෙන්ඩ් කරලා තමයි ඒක දිහා බලන් හදන්නේ. ඉතින් මට hina වෙන්නත් අමතක වෙනවා. සමහර මතක් වෙන වෙලාවට තමයි මම hina වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මං ඇයි මේ බුම්මගෙන කේක් හදන්නේ කියලා. නෑ, මට තාම කියන්නේ සමහරු කරනවා වගේ ඩිරෙක්ට් hina වෙලාම කේක් හදන්න අමාරුයි. ඉතින් අපි බලමු මේ කේක් එකේ ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. මේක බලන කේක් හදන්න ආසාවෙන් ඉන්නව නම් කියන්න. මම කේක් ක්ලාස් මට කරන්න පුළුවන්. කේක් ක්ලාස් කේක් කෝස් එකක් පටන් ගන්න මට පුළුවන්. ඒතකොට රාගමවට, ගණේමුල්ලයට ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඕනෑ කියන්න. ඔන්ලයින් ඕන නම් එහෙමත් කරන්න පුළුවන්. ඔයාලට ඒ කියන්නේ කේක් එක්ක පේස්ට්‍රි අයිටම්ස්, බන්ස්,
එතකොට ස්වීට් අයිටම්ස් කුකීස් ඩෙසර්ට් ඒවත් මට කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න.